දෙනුනත් දුරබදිතිනා තවමත් නැයි හිත බැඳිලා අතටත් දහසෙන Hi guys. Hi क्या? Hi. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අපි දෙන්න vlog එකක් අරන් ආවා අද මේ අපේ second vlog එක කියන්නේ අපි මුලින් vlog එකක් දැම්මා ඒක delete කරා මොකද ඒක එච්චර හරි නැහැ ඉතින් අපි දෙන්න හිතුවා ඉතින් අද ලස්සනට vlog එකක් කරලා දාන්න ඉතින් ඔන්න අපි දෙන්න දැන් තමයි නැගිට්ටේ ඉතින් නැගිට්ටේ ඊට පස්සේ ඉතින් දැන් අපි දෙන්න wash එකක් දාගෙන ඉන්න ඔන්න ඉතින් මගේ බබා ඉතින් අපි අම්මට දීලා මම ඉතින් wash එකක් දාගන්න ආවා. තමන් ජීවිතේ හරිම ලස්සනට ඉන්නකොට අපිට අපේ ජීවිතය ගැන හරිම ආඩම්බරයක් ගන්න. ඇත්තටම කිව්වොත් ඔයා නිකන් හිතලා බලන්න මේ අපේ ජීවිතය අපිරිවලට අපිරිසිදුවට ගත කරොත් අපිට ඒක හරිම අමාරුයි. ඇත්තටම අපේ දවස පටන් ගන්නකොට ඔයා මේ ටික උත්සාහ කරලා බලන්නකෝ. ඔයා උදේම නැගිට ගමන් මූණ හොදලා තමන්ගේ ගෙදර දොරේ වැඩ ටික කරනකෝ. මාරම හැපි එකක් අපේ හිතට දැනෙනවා. ඇත්තටම ඔයා ගෙදර වැඩ අනිත් අයගේ වැඩ ඔයාගේ බබාගේ වැඩ කරන අතරේ ඔයා ගැනත් හිතන්න. කොට ඔය ගොඩක් අය කියනවනේ මට මං ගැනවත් බලාගන්න වෙලාවක් නැහැ කියලා. ඔයා ඔයාගේ ටයිම් එක හදාගන්න. ඔයා ගැනත් පොඩ්ඩක් හිතන්න. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඉතින් මම හිතුවා මං ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ කියලා. මොකද මම ඉස්සර ඉන්දියාට වඩා ගොඩාක් මහත් වෙලා මගේ මම නිකන් මගේ වයසට වඩා ගොඩක් වයසයි වගේ මට දැනුණා. ඉතින් මම මේ අවුරුද්ද ඉඳන් හිතාගත්තා මම ගැන හිතන්න ඕනේ කියලා. ඉතින් මගේ බබාගේ වැඩ, මගේ ගෙදර වැඩ, ඒ හැමදේම කරන ගම මං ගැනත් හිතන්න පුරුදු වුණා. මං ගැන පොඩි කාලයක් වෙන් කරන්න මම ටයිම් එක හදාගත්තා. ඉතින් ඇත්තටම කිව්වොත් මම ඇඟට දැන් ඉස්සර මම කැමති දේවල් පැණි රස කෑම, තෙල් කෑම, ගොඩාක් දේවල් කෑම. මම දැන් පොඩ්ඩක් එක් දේවල් නතර කරලා මගේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක් හිතුවා. ඉතින් ඇත්තටම මම දැන් වර්ක්අවුට් කරනවා. ඉතින් මම වර්ක්අවුට් කරලා wash එකක් දාලා මගේ කොණ්ඩේ පීරලා මට ක්‍රීම් ගාලා මම ලස්සනට ඉන්නවා. ඇත්තටම මම ඉස්සරලා ඒ දේවල් කරේ නෑ. නිකන් ඇත්තටම කිව්වොත් පිස්සියෙක් වගේ ඉඳියේ. බට් මම දැන් ඒ දේවල් ලස්සනට කරගෙන මගේ ටයිම් එක මැනේජ් කරගෙන මම ලස්සනට ඉන්නවා. මගේ බබාගේ රෙදි හොදන වැඩ ඊට පස්සේ යාගේ දේවල් යවනාවන කරන දේවල් ගෙවල් වල අස් කරන එක සම්ටයිම්ස් මට උයන් සිද්ධ වෙනවා. ඉතින් මම ඒවත් කරගෙන ඉන්නවා. මොකද මගේ හස්බන්ඩ් වැඩට ගියාම මම ඉන්නේ අපේ අම්මලා ගෙදර. මොකද අපි දෙන්න තනියම ඉන්නේ ගෙදර. ඒ ගෙදර ඉතින් කවුරුත් නැති නිසා මම එනවා මෙහෙ. ඉතින් එතකොට ඉතින් මෙහි ආවත් මට උයන්න වෙනවා ගෙදර ඉතින් උයන එකනේ. ඉතින් මම දැන් හැබිට් එකක් විදිහට මෙන්න මේ උණු වතුර එකට දෙහි භාගයක් දාලා බොන එක පුරුද්දක් කරගෙන තියෙනවා. මගේ ඇඟේ විතර මේ දේ ගොඩක් තියෙනවා කියලා මටම දැනෙලා තියෙනවා තෙල් තට්ටු අයින් කරගන්න. හිතාගෙන මම කරනවා. මේ මම කකුල් වලට පොඩි ට්‍රීට්මන්ට් එකක් කරනවා. මේ කෝෆි ස්ක්‍රබ් එක ඊට පස්සේ ඒක මේ වැස්ලින් ගාලා මම කරන්නේ මේස් දෙකක් දාගන්නවා. ඔබා නිදා ගන්න වෙලාවට ඉතින් මාත්‍යත් එක්ක නිදා ගන්නවා. එතනම ඉතින් යාක ගත කරන ජීවිතය සුන්දරයි. මේ ඉතින් අපේ බබා ඉතින් අපේ ආච්චිට සෙල්ලම් කරනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මම අද දවල්ට ගන්න චිකන් ලිවර් එකක් හදුවා. ලේසියට ඉක්මනට හදාගත්තු එකක් තමයි. මේක ඉතින් මම ෂෝට් වීඩියෝ එකක් විදිහට දාලා ඇති. ඒකත් ඉතින් ගිහින් බලන්න. ඉතින් මම තමයි මගේ උදේවරුව ගෙවුනේ. බලන් ඉඳපුවාට ගොඩාක් ස්තුතියි. මාව අහන් ඉඳපුවාට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා වෙනුවෙන් කාලය වෙන් කරගන්න. මගේ මේ වීඩියෝ එකට කැමති නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අදට ගිහින් එන්න. බයි.